මේ YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරනකොට උඩුගත කිරීම කියන තැනට Wi-Fi සඳහා රැස්වන්න කියන එක නතර කරලා ඔයාගේ මොබයිල් data වලින් කොහොමද වීඩියෝ එක අප්ලෝඩ් කරගන්නේ කියලා. හේතුව මොකද්ද කියලා බලමුකෝ friends. ඉතින් යම් YouTube app එකට උනින්න. මෙන්න මේක ලෝඩ් වෙන ඉවරයක් නෙමෙයි. පේනවනේ නේ. අයියෝ ලෝඩ් වෙනවා ඉතින් මේක යහට ඕ ඉන්නවා. මුලින්ම ඔයාලා දෙතේ ෆ්ලාෂ් ලගනකොට. වීඩියෝ වලින් මම දැන් හදාගත්ත මෙන්න මේ වීඩියෝ එක යන්කෝ ඉස්සරහට මම ලෝඩ් එකක් නොදීලා මේ කොන්දා audio එක දාලා දැක්කම නම් audio එක වෙනවා. audio එක වෙන්නනවා. දැන් ඊගාවට දැන් වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න වැටලා ගන්න තියෙන්නේ. දැන් ඒක අප්ලෝඩ් දෙනවා. අප්ලෝඩ් දෙන්න දානවා දැන් වීඩියෝ එක. මොන දුන්න අප්ලෝඩින්. දැන් ඔකම වෙන්නන්නේ නේ. Wi-Fi සඳහා රැඳෙමින් කියලා වෙන්නනවා. ඒකට වීඩියෝ එක දාන්න බෑ. ඔයා යන්න ඕන. ඔයාගේ ෆයිල් එක මගේ කලින් තිබ්බ ෆයිල් account එක මේ තියෙන්නේ. ඒක පෙන්නනවා ඉවර යන්නේ. අර මෙතන තියෙනවානේ setting මාක්. දැන් එන්නේ උඩ එකවරක් ඔබන්නවා. ඉතින් ඔබ පල්ලෙහාටම යනවා. මෙතන තියෙන්නේ දත්ත සුරකිමු නෙවෙයි සුරකුම මොකක් හරි බලන්නේ. ඒකට ගියාට පස්සේ පේනව නේද? මේ තියෙන උනාට පස්සේ මේ තියෙන Wi-Fi ඔස්සේ පමණක් උඩුගත කරන්න කියලා අන්න ඒක ඔෆ් කරලා දානවා. ඔන්න ඉතින් ඔෆ් කරාට පස්සේ පේනන දැන් වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඒක ඔන්නගේ තිබ්බන කොයි වෙලෙකත් වීඩියෝ එක අප්ලෝඩ් වෙන්නේ නැහැ. එහෙනම් අදට මම කියන්නේ හැමෝටම සුබ දවසක්. බයි බයි. මේ වගේ දේවල් ඔයාලට බලා ගන්න ඕනේ නේද? මම සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා. පොඩින් තව විස්තරයක් කියන්න ඕනේ. මම මේ channel එක කරන්නේ. මේ කරන්නේ ඔයාලා දන්න දේවල් කියලා දෙනවා සහ ඒ ගේම් එකක් ගහලා තියෙන ගේම් වගේ දේවල් රිවිව් කරනවා මේ channel එකේ. ඒ ඔයාලට බලන්න ඕන නම් මගේ channel එකට එකතු වෙලා ඉන්නකො. සබ්ස්ක්‍රයිබර්ස්ලා 1k ගහන්න උදව් කරන්න ඕගොල්ලෝ ඔක්කොම. වීඩියෝ එක ෂෙයා කරලා තව කෙනෙක්ට බලන්න. එහෙම කළා කොහොමද 1k ගන්න උදව් කරන්න. යන්කෝ මගේ ගේමින් channel ඔක්කොම සබ්ස්ක්‍රයිබ් කරන්න.